Hi guys, ඉතින් දැන් අපි කලින් වීඩියෝකේදී අපි බැලුවා කොහොමද MAC address එක change කරන්න කියලා. දැන් ඔයාලා නිකන් හදලා MAC address එක change කරලා බලනවා නම් ඔයාලට සමහරවිට ප්‍රශ්න කීපයක් එන්නේ නැති. පළවෙනි එක තමයි දැන් MAC address එක change කරාන් පස්සේ ඔයාලට ඉන්ටර්නෙට් යන්න බෑ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේක load වෙවි තියෙනවා නැත්නම් මෙතනින් කතරයක් කඩලා එහෙම තියෙන ප්‍රශ්න ගොඩක්. ඊට පස්සේ හැමතිස්සෙම වගේ මේකේ මේ අර සුඩෝ ගහ ඉන්න වෙනවා. කියන්නේ පාස්වර්ඩ් ගහ ඉන්න වෙනවා. සහ තානිත් ප්‍රශ්න තමයි දැන් මේ ඔයාලට හැමතිස්සෙම මේ කියන්නේ මෙන්න මේක වැටෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ මේ MAC address එක permanent ද තියෙන්නේ නැත්නම් මේක කොහොමද වැටලා තියෙන්නේ කියන එක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. හරි. අපි දැන් මේ ප්‍රශ්න තුනට පොඩ්ඩක් විසඳුම් බලමු. මුලින්ම බලමු දැන් මේ network issue එක කොහොමද හදාගන්නේ කියලා. එතකොට මේ network issue එක හදාගන්නකොට ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න virtual box එකට යන්න. virtual box එකට යන්න. ගියාන් පස්සේ දැන් මේ කාලෙකින් ඒ කියන්නේ start කරන්න කලින් මෙතනින් run කරන්න කලින් virtual box එකට ගිහිල්ලා මේ settings වලට ගිහිල්ලා settings වල තියෙනවා මේ network කියලා. මෙන්න මේ network කියන එක click කරන්න. ක්ලික් කරලා මෙන්න මේ attach to කියන එක net කියන එකට දාගන්න. මේ bridge එකට තියෙන්නේ net කියන එකට දාලා okay කරලා හරිද? ඒක තියන්න. හරි. ඔන්න දැන් අපි පළවෙනි පියවර කරා එන්න එක හදාගන්න එක. හරි. දැන් අපි නිකන් බලමු අපේ MAC address එක change කරලා. හරි. හරි. මේක ලොක් කරගමු අපි. ඔයාලට මතක ඇති අපේ MAC address එක හරි ඊට කලින් යනවා දැන් මේක හරියට password එක ගන්න අපිට බලන්න මේක මේ super user terminal එකෙන් කියන්නේ මේක super user කෙනෙක් විදිහට password ගන්න නැතුව සරල terminal එකකින් වැඩ කරගෙන යන්න. එතකොට අපි ඒකට කරන්න තියෙන්නේ sudo කියලා ගැහුවා su කියලා ගැහුවා. එතකොට මේ sudo su කියන්නේ super user මේ කියන්නේ super user terminal එක අපි open කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙතනිනුත් අපිට ඒක open කරන්න root terminal එක අන්න හරි. root terminal එක open කරගන්න පුළුවන් මෙතනිනුත් නැත්නම් මෙතනින් අපි sudo su කියලා ගහලා open කරගන්නත් පුළුවන්. මෙතන sudo su කියලා ගහලා ඒක open කරගමු. එතකොට password එක ඉල්ලනවා. එතකොට අපේ password එක ගහන පස්සේ අපිට පුළුවන් මේ terminal එකට යන්න. හරි. අපි දැන් clear කරගමු. හරි. අපි දැන් අපේ MAC address එක change කරගන්න බලමු. කලින් වගේ මතක හිතන්නේ ifconfig කියලා ගැව්වා. ETH0 down. හරි. ඔන්න කිසිම එකක් නැතුව ආවා. දැන් මෙතනදී අපිට sudo ගහ password ගහ ඉන්න ඕන නැහැ. කෙලින්ම ගහගෙන යනවා. දැන් බලන්නකො මෙතන හරි. අපේ network interface card එක download වෙනවා කියලා මෙතනින් පෙන්නනවා. මෙන්න මෙතන මේ කලින් තිබ්බේ අපේ user name එක. ඒ වුණාට දැන් මෙතන තියෙන්නේ root කාලි කියලා. හරි. දැන් අපි අපේ MAC address එක set කරගමු. fb 0 sw හරි. මෙන්න මේ විදිහට ගහලා ifconfig ETH0 sw කියන hardware ඊද කියලා ගහලා අපිට අපේ MAC address එක දෙන්න පුළුවන්. ඊළඟ enter එකක් ගන්න. හරි. දැන් අපිට පුළුවන් මේක up කරගන්න. එහෙනම් අපි up කරගන්න කරන්නේ down කියන ගාන කරලා up කියලා දෙනවා. හරි. up වෙනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන load වෙවි තියෙනවා. සමහරක් විට ඔයාගේ මේ මැෂින් එකේ මේක වෙන වෙලාවක load වෙවි තියෙන පුළුවන්. සමහරකට load වෙලා මේක මේ disconnect වෙලාම මෙන්න මෙතනින් ඔන්න ඔය විදිහට වෙන්න පුළුවන්. හරිද? එතකොට අපිට සමහරක් වෙලාවට ඒක මේ හදාගන්න එක අමාරුයි. ඒකට මේකෙදි කරන්න තියෙන්නේ මෙන්න මේක disconnect load වෙවි තියෙනවා නම් ඕක ටිකක් වෙලා බලන්න. load වෙලා මෙන්න මේක disconnect නොවි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. disconnect වෙලා දෙනවා නම් මෙන්න මෙතන wired connection 1 කියන එකට දෙන්න. දීලා බලන්න ඒක තව load වෙනවද කියලා. ඒත් load වෙවි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේකේ අපිට පුළුවන් මෙන්න මෙතන settings වලට ගිහිල්ලා හරි settings වලට ගිහිල්ලා මෙන්න මෙතන network කියලා තියෙනවා. network කියන එකේ අපි දැන් අර කලින් net කියලා නේද දැම්මේ. අපිට පුළුවන් නිකන් ඔය වෙන මොකක් කරේ එකට දාලා මාරු කරලා බලන්න. අපි ගලමු මෙන්න මේක net network කියලා. net එක internal network. අපි ඕක එකක් දීලා බලමු.
මොකද වෙන්නේ කියලා. මේ ඩිස්කනෙක්ට් කරලා ආයෙ කනෙක්ට් කරන්න බලන්න. හරි. දැන් මෙතනදී දැන් කනෙක්ට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් ගිහිල්ලා ඔන්න ඔතනින් settings වලට ගිහිල්ලා හරි settings වලට ගිහිල්ලා මෙතන network එකේ net එක ආයෙ දෙන්න. net එක ආයෙ දීලා okay කරන්න. හරි. දැන් අපිට පුළුවන් මේක පොඩ්ඩක් ආයෙ disconnect කරලා බලන්න. හරි. disconnect වුණා. මෙන්න මෙතන wired connection කියලා එකක් එනවා. අන්න ඒක අපිට දෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපිට මේක කනෙක්ට් වුණා. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. කනෙක්ට් වුණා. හරි. දැන් බලමු අපි ඉන්ටර්නෙට් ගන්න බලන්න කියලා. හරි. අපි දැන් මේ ඉන්න මේකේ මේ මෙතන අපි නිකන් සර්ච් එකක් දාලා බලමු. මොකක්ද සර්ච් කරන්නේ GTA කියලා වගේ. GTA කියලා සර්ච් කරමු. ඉන්ටර්නෙට් ගන්න පුළුවන්ද කියලා බලමු. හරි ලෝඩ් කරන. හරි ප්‍රශ්නයක් නැහැ. මේක ලෝඩ් වෙනවා අපිට GTA කියන එකට සර්ච් කරාන් පස්සේ යන්න පුළුවන්. දැන් අර අතනදී මෙතන මේක ඩිස්කනෙක්ට් වෙවි තිබ්බා, ලෝඩ් වෙවි තිබ්බා. ඒ වගේ වෙලාවක ඔය බ්‍රවුස් කරලා බලන්න යන්න බෑ. ඒක තමයි ප්‍රශ්නයකට තිබ්බේ. එතකොට ඔන්න ඒකේ network issue එකත් අපි හදාගත්තා. හරිද? ඔයා දැන් මේ මෙතන මේ බලන්න දැන් මේ සර්ච් කරලා කියන්නේ මේක දැන් අර ලෝඩ් වෙනවට මම ඔයාලට පෙන්නනවා ලෝඩ් වෙවි දෙනවා. එතකොට සර්ච් කරලා බලන්න ඔයාලට ඉන්ටර්නෙට් ගන්න බෑ. මෙතන සර්වර් එකක් කියලා වැටෙනවා. ඔක එකේ එරර්ස් තියෙනවා කියලා වැටෙනවා. නැත්නම් මෙතන අර ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි යන්න බෑ. කනෙක්ට් වෙලාම තියෙන්න ඕනේ යන්න. ඒක ඉතින් සාමාන්‍ය විදිය ඔයගොල්ලෝ දන්නවා. හරි මේක කට් කරලා දාන්න. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේ MAC address එක. දැන් බලමු අපි MAC address එක. ifconfig කියලා ගහමු. හරි. මෙන්න අපි change කරගත්ත MAC address එක. ඔයාලට මතකද අපේ තියෙන virtual box වල MAC address එක පටන් ගන්නවා කියලා මම කිව්වේ 0.8 පටන් ගන්න මෙතන. ඔව් 0.8 ඉඳලා පටන් ගන්න මට මතක නෑ හරියට මේක. 27යි ගාන කොහොමද තිබ්බ මෙතන. අන්න ඒ විදිහට මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපි change කරගත්ත MAC address එක මෙතන කෙලින්ම තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්න තමයි මේක ඒ කියන්නේ මෙන්න මේක change වෙන්නේ permanentද නැද්ද කියන එක. එතකොට මේක ඇත්තටම permanent change වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක නිකන් වැටෙන්නේ අපි නිකන් අර නිකන් face මුහුණක් දැම්මා වගේ. අපි නිකන් වෙන කෙනෙක්ගේ identity එකක් ගන්නනේ එන්නේ. ඒ කියන්නේ මේ MAC address change කරන එකේ purpose එක වෙන වෙන කෙනෙක්ගේ identity එකක් ගන්න. ඒ කියන්නේ වෙන device එකක identity එකක් ගන්න. එතකොට මේක permanent change වෙන්නේ නැහැ. permanent change වෙලාද නැද්ද කියලා බලන්න පොඩි කෝඩ් එකක් තියෙනවා. අපි ඒක ගහලා බලමු. ඒකට කියන්නේ MAC change -s කියලා ගහුවා. ETH 0 කියලා ගහනවා. E0. ඔන්න පේන current MAC address එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේක නේ අපි current permanent MAC address එක. හරිද? ඕකෙන් තමයි පටන් ගන්නෙ. ඔන්න අපි permanent MAC address එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න දෙනවා current MAC address එක. ඒ කියන්නේ අපි වෙනස් කරපු එක. එතකොට මෙන්න මේක අපිට මෙන්න මේ මේකට වැටලා තියෙන හරිය නිකන් මාස්ක් එකක් වගේ වෙන කෙනෙක්ගේ හරිය අපි නිකන් ෆේස් වලාගෙන ඉන්නවා වගේ තමයි. හරිද? මේක වැහිලා තියෙන්නේ. මේක පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙන්න මේක දැම්මහම පස්සේ කොයි වෙලාවකවත් මෙන්න මේක පේන්නේ නැහැ. හරි. අන්න දැන් ඔයගලන්ට මේ ප්‍රශ්නෙත් හරි. දැන් අපි බලමු මේක කොහොමද? ඒ කියන්නේ දැන් අපි MAC address එක change කරන්න තියෙන්නේ. මෙන්න මේ ඔයගලන්ට පේනවා මෙතන MAC address change කරලා තියෙනවා. ඒගොල්ලෝ MAC address එක අයින් කරගන්නේ කොහොමද කියලා. අයින් කරගන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගලන්ට මේක machine එක restart කරන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා හරි restart කරන්න පුළුවන් මෙන්න මෙතන. හරි. එහෙම නැත්නම් පොඩි කෝඩ් එකක් තියෙනවා. අපිට ඒක ගහලා මේක මේ MAC address එක reset කරගන්න පුළුවන්. අපි දැන් පොඩ්ඩක් ඒ කෝඩ් එක ගහලා බලමු. එතකොට ඒකට ගහනවා sudo. හරි. මෙන්න තියෙන කෝඩ් එක. හරි. මෙන්න මේ කෝඩ් එකේ තියෙන්නේ පොඩ්ඩක් ලෝ කරලා බලමු. හරි. මෙන්න මේ කෝඩ් එකේ වෙන්නේ නෑ මේ ක්ලියර් කරලා බලමු. මම කොපි එකක් ගන්නවා.
ක්ලියර්. හරි. ඔන්න කෝඩ් එක තියෙනවා. හරි. මෙන්න මේ කෝඩ් එක දෙන්න සුඩෝ කියලා ගැවුවා. සුඩෝ කියලා ගහන්න අවශ්‍යත් නැහැ. ඒ වුණාට තියෙනවා. if config කියලා ගැවුවා. ets0 sw ed කියලා ගහලා මෙන්න මෙතන ඩොලර් සයින් එක දාලා ets tool කියලා තියෙනවා. ඊට පස්සේ dash p ඊට පස්සේ ets0 කියලා මෙන්න මෙතනින් මේ සයින් එක දාලා awk කියලා ගහලා print කරනවා. ඩොලර් සයින් එක ගහලා 3 කියන එක. මේක සාමාන්‍ය කෝඩ් එකක්. ඒක තේරුමක් හොයන්න එපා. මෙන්න මේ කෝඩ් එකෙන් අපිට පුළුවන් අපේ MAC address එක ආයෙ රීසෙට් කරගන්න. එක ඩිෆෝල්ට් එකටම දාගන්න. මේක එන්ටර් කරමු. හරි. එන්ටර් කරාම පස්සේ කිසිම එකක් ආවේ නැහැ. ඒ කියන්නේ අපේ මේ කෝඩ් එක successfully වැඩ කරනවා. හරි. දැන් බලමු අපේ MAC address එක ඇවිල්ලාද කියලා. if config කියලා ගහමු. හරි. ඔන්න ඔයාලට පේනවා අපේ MAC address එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ කලින් MAC address එක original MAC address එක මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකෙන් පුළුවන් අපිට මෙන්න මේකෙන් පුළුවන් අපිට කලින් MAC address එක කියන්නේ අපි change කරන MAC address reset කරලා දාන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ තියෙන 10.2.15 මේක ඇවිල්ලා තියෙන මෙන්න මෙතන මේ net කියන එකට මාරු කරපු නිසා. මෙන්න මේකේ net කියන එකට මාරු කරපු නිසා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා net කියලා තියෙන්නේ. net කියන එකට මාරු කරාන් පස්සේ ඔන්න ඔය වගේ එකක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා හැමතිස්සෙම මේක net කියන එකට මාරු කරලා තියන්න එපා. bridge adapter දාලා තියන්න. මොකද මේ ඒක ප්‍රශ්නයක් වෙනවා සමහරක් වෙලාවට මේ net එකෙන් දාලා තියෙනකොට. මෙන්න මේ වගේ අවස්ථාවකදී දැන් මේ වගේ change එක කරන වගේ අවස්ථාවකදී විතර net එක දාලා තියාගන්න. එතකොට ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්ටර්නෙට් browse කරන්න පුළුවන්. වැඩ කරේ නැත්නම් මම අර කියලා දීපු විදිහට මෙන්න මෙතන disconnect කරලා දාලා wired connection කියන එකට දීලා ඒ ටික කරගෙන යන්න. හරි. එහෙනම් ඔහොම තමයි අර ප්‍රශ්න තුන විසඳගන්නේ. දැන් අපි මේකෙදි අපේ network issue එක solve කරගත්තා. අනිත් එක මේකේ මේ permanent නැද්ද කියලා හොයාගත්තා. සහ මෙන්න මේක reset කරන්න කොහොමද කියන එක අපි හොයාගත්තා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.